කාලෙකට පස්සේ අලුත් පොතක් අතට ගත්තාම අලුතෙන් හුස්ම ගන්නවා වගේ දැනෙනවා. එතකොට ඒක දිගට කියාගෙන යන්න හිතෙනවා. ඉස්සර වගේම. එහෙම කියවද්දි මට හම්බුණ කවියක් එක්ක මට ඔයාව මතක් වෙනවා. ඒ හින්දා මම මේ කවියවත් එක්ක බෙදා ගන්නවා. මේ කවිය නම් කරලා තියෙන ඉදා සහ අද. අපි ඉස්සර එළියට ගියේ වරු ගණන් කතා කර කර ඉන්න. ඒ ගමන් මොනවා හරි පොඩ්ඩක් කන්න. දැන් යන්නේ ගිය ගමන් කන්න, කන ගමන් මොනවා හරි පොඩ්ඩක් කතා කරන්න. ඇත්තටම අපි හැමෝගෙම ජීවිතවලට වෙලා තියෙන මේක නේද කියලා හිතෙනවා. අපි තරුණ කාලේ තනියම ඉන්න කාලේ ජීවිතේ හරි සැහැල්ලුවෙන් විඳලා කැමති දෙයක් කාලා කැමති තැනක ඇවිදලා ගෙවපු ජීවිතේ දවසකදී අපි සීමා දාගෙන කොටුවකට දාගන්නවා. ඒ කොටුව ඇතුලේ රාමුව ඇතුලේ අපි නොදැනුවත්වම අපි කාර්යබහුල මිනිස්සු වෙනවා. ඒ කාර්යබහුලකම ඇතුලේ ඇත්තටම අපිට එළියට ගිහිල්ලා විනෝද වෙන්න සතුටු වෙන්න වෙලාවක් තියා අපිට අපි ගැන කතා කරන්නවත් වෙලාවක් නැති වෙනවා. සමහර විට අපි මේ වෙලාව හදාගත්තා නම් අපි ඇතුලේ කතා කරන්න ආසාවෙන් බලාගෙන ඉන්න මිනිස්සයාට ඉඩක් හැදෙයි. එහෙම වුණා නම් අපි ඇතුලේ ඉන්න කෙනා කතා කරයි. එහෙම කතා කරන දවසට අපි ඊට වඩා නිදහසින් ජීවත් වෙයි. දැන් වෙලා තියෙන්නේ අපි මේ කාර්යබහුල ජීවිතේත් එක්ක අපි ඇතුලේ ඉන්න සතාව අපි හංගලා මතු පිටින් ආටෝප සාටෝප තවරපු කෙනෙක් ඉස්සරහට දාගෙන අපි සාමාන්‍ය විදිහට දවස ගෙවාගෙන යනවා. රේස් එකේ යනවා. ඒ රේස් එක අවසානයේදී අහම්බෙන් හරි අපි ඇතුලේ ඉන්න මිනිස්සයා එළියට අරගෙන කතා කරොත් අපි ඇතුලේ ලොකු වේදනාවක් තියෙනවා. සමහර විට දුක සතුට අත්දැකීම් මේ හැම දෙයක්ම බෙදා ගන්න බලාගත්තේ අපි ඇතුලේ ඉන්න පුද්ගලයා හරි ආසාවෙන් බලන් ඉනවා යත් එක කතා කරනකම්. පුළුවන් නම් වෙලාවක් හදාගමු අපි ආදරය කරන අපි ආස කරන අය එක්ක අපි ඇතුලේ ඉන්න මිනිස්සයව කතා කරවන්න. ඉස්සර වගේ පැයක් දෙක සතුට වෙලත් එක්ක මේක බෙදා ගන්න ලැබීම ගැන